ඉබෝවන් බුදු සරණයි ඔයාලට. වෙනදට නම් මං සිල් ගන්න යනවා අද පෝය. අද නම් කලින් දවසේ පෙර සූදානමක් තිබ්බේ නෑ. ඒ නිසා මම සිල් ගන්න ගියේ නෑ. මම චුට්ටක් අද සොබාදහම විඳලා මෙන්න මෙතන ඔයාලට පේනවද මේ අලිපේර ගහක් අපේ ගෙදර මිදුලේ අලිපේර ගහකට ගිහිල්ලා තියෙනවා චව් චව් වෙලක්. මේ මෙතෙන්ද වෙලා ඉඳගෙන මම මෙච්චරලා පිරිත් කීවා මේ බලන්නකෝ. හොඳට තේ එකක් එහෙම බීලා මෙතෙන් වෙලා ඉඳගෙන පිරිත් කිව්වා. බුදුගුණ මෙනෙහි කරා. භාවනා කරා. මගේ ගෙදර තාපසාරාමයක් වගේ හරීම ස්වභාවික සෞන්දර්යයෙන් පිරීලා මේ හැම තැනම හරීම සුන්දර තැනක්. මට නිකන් මේ ගහ යට මේ බලන්නකෝ යාට මං ගෙඩියක් පෙන්නන්නම්. මේ ගහ යට මෙතන මේ ගහට පේනවද මේ බලන්න මේකේ අපි පළ ගොඩක් ගත්තා. ගෙදර අයටත් දුන්නා. මෙතන මේ පේනවද ඇතුලෙන් ඔයාට? හරිම සුන්දර තැනක්. මේ කොළ මං හරියට අතගාලා බලනවා මේ අලිපේර කියන්නේ මං ආසම දෙයක්. කිරිපිටි එහෙම දාලා හරිම රසයි. මම ඒ නිසා මේක හැදුවා. තව අලිපේර කන්න හම්බුනේ නෑ. මේ චව් චව් වෙලත් මේක උඩින් ගිහිල්ලා. මෙතන හරිම හෙවණයි. මං ඉතින් මෙතෙන් වෙලා ඉඳලා තමයි ඔය හිතන දේවල් හිතන්නේ. ටිකක් නිදහසේ ඉන්නේ. හරිම සුන්දර තැනක් මෙතන. මගේ ලෝකෙම මෙතන තමයි වැඩ ඔක්කොම ඉවර වෙලා මෙතෙන්ද ඇවිල්ලා හිතන්න ඕනේවා හිතලා ලස්සනට නිදහසේ හුලන් ටිකක් එහෙම වැදීගෙන ඉන්න කැමති තැනක් මෙතන. මං හරිම කැමති. ඉතින් ඔයාලත් සුබාදහමෙක ඉන්න. ඔයාලට කවදාවත් වරදින්නේ හරිම සෞම්‍ය සුන්දරකමක් දැනෙන්නේ. හිතට සහනයක් දැනෙන්නේ. විශ්ව මාතාවට নমස්කාර කරලා එතකොට දෙවියන්ට පින් දීලා හරිම ලස්සන විදිහට අද දවස ගෙවුණා. ඉතින් සිල් ගත්තා වගේ තමයි. කූඹියෙක් මැරුණත් මම බය වෙන කෙනෙක්, දුක් වෙන කෙනෙක්. මේ බලන්නකො මේ කොළවල ඔයාලට පේනව නේද මේ මට සිලුටු හොඳට සැපට වැදිච්ච කොළ. සැපට හැදිච්ච කොළ. මේකේ තියෙන සැපවත් බවටත් වැඩිය ඒකටත් ආදරෙයි මේ දිරච්ච ගියපු කොළයක අපිට දැන් මෙතන නැද්ද දිරච්ච ගියපු කොළයා මේ දවස්වල රබර් කොළ වැටෙනවා. උඩ රබර් වත්තක් තියෙන්නේ මම වෙලාවකට එක්කයි යන්නම් එතන. මේ බලන්නකො මේ රබර් කොළයක් ගත්තාම මේ රබර් කොළයක තියෙන මේ වියලුණු ස්වභාවය කර ගතිය. එතකොට මං ඒවට පවා ආදරය කරා. ඒ කියන්නේ අර සැපවත් බවට හැදුණු කොළේ තද කොළ පාට හොඳ සෞම්‍ය බවට හැදුණු කොළයක් වගේම අර දිරා ගියපු අපි ඉස්සර රබර් කොළවල අර කොළය ගියාට පස්සේ ඇතුලේ අර ඇට සැකිල්ල වගේ ඉතුරු වෙන්නේ. ඒව දිහා බලලා මං ගොඩාක් සතුටු වුණා. ඒ නිසා අපිට කොළ පාටම තියෙන්න ඕනේ. සමහර දේවල් අර සරත් සමේපත් වගේ මේ දැන් මේ දවස්වල සමහරලාට කොළ වැටෙනාම මේ උඩ තියෙනවා